ආයිබෝවන් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ මෝහිනී ගැන. හැබැයි අපි කවුරුත් අහලා තියෙන ජනප්‍රවාදයේ එන මෝහිනී ගැන විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරට ගිහින් නූතන ලෝකයේ අපේ ජීවිත පාලනය කරන ඒත් අපේ ඇස්වලට නොපෙනෙන මෝහිනී ගැන තමයි අපි කතා කරන්නේ. හොඳයි. එහෙනම් අපි මේ ගමනේ පටන් ගමු. අපේ මේ ගවේෂණය පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ අතීතයෙන් මතුවෙන ඇත්තම ඇත්ත අභිරහසකින්. ඒ තමයි වනමෝහිනී චිත්‍රපටය. මේක තිරගත වෙලා ටික කාලයකින් පස්සේ සම්පූර්ණයෙන්ම අතුරුදන් වුණා. දශක ගාණක් යනකල් මේක නැති වුණා කියලායි හැමෝම හිතුවේ. හරියටම කිව්වොත් සැබෑ හොල්මනක් වගේ. ඉතින් හිතන්න සමහර වෙලාවට ලොකුම අභිරහස් තියන්නේ නැති වුණු චිත්‍රපට රීල් එකට නෙවෙයි නම්. ඒ වෙනුවට හැමදාම අපි වටේ තියෙන අපේ ජීවිත පාලනය කරන ඒත් අපිට නොපෙනෙන බලවේග අතර නම්. ඔන්න උතරින් තමයි අපේ ඇත්තම ගවේෂණය පටන් ගන්නෙ. වනමෝහිනී චිත්‍රපටයේ කතාව ඇත්තටම වැදගත් වෙන්නේ ඒකෙන් අපිට දෙයක් කියලා දෙන නිසා. ඒ තමයි අභිරහස් දේවල් වලට නොපෙනෙන දේවල් වලට අපි කොච්චරනම් මැදිලා යනවද කියන එක. මේ ආකර්ෂණය තමයි අපේ කතාවේ පළවෙනි පියවර. හරි. දැන් අපි යමු අපේ පළවෙනි නූතන මෝහිනිය හම්බ වෙන්න. ඒ තමයි මිනිස් මනසේ තියෙන ගැඹුරු අභිරහස් ස්වභාවය. මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි කාටවත්ම අල්ලගන්න බැරි වුණු උමතු බෝම්බකරුගේ කතාව. හිතන්නකෝ ඒ වෙලාවේ පොලිසියට තිබුණ අභියෝගය. අපරාධකරුවෙක් ඉන්නනා හැබැයි කිසිම හෝඩුවක් නැහැ. එයා කවුද මොකටද මේ දේවල් කරන්න කියලා කවුරුත් දන්නේ නැහැ. එයාව අල්ලන්න නම් එයාගේ නොපෙනෙන මනස ඇතුළටම කිමිදෙන්න සිද්ධ වුණා. ඉතින් මේකට එකතු වුණා මනෝවෛද්‍යවරයෙක්. එයා පාවිච්චි කළේ ආපෝහණය කියන ක්‍රමය. ඒ කියන්නේ ඉතිරි වෙලා තිබුණු පුංචි හෝඩුවාවලකට එකතු කරලා හරියට මනෝවිද්‍යාත්මක රහස් පරීක්ෂකෙක් වගේ මේ නොපෙනෙන බෝම්බකරුගේ සම්පූර්ණ චිත්‍රයක් මවන්න පටන් ගත්තා. බලන්නකෝ මේ පැතිකඩේ තියෙන පුදුම හිතෙන විස්තර. වයස, පෞල් පසුබිම, හැසිරීම, විනය විතරක් නෙවෙයි එයාගේ ශරීර ස්වභාවය සහ ආගම පවා අනුමාන කළා. ඇත්තටම පුදුමයි නේද? මේකෙන් පේනවා නොපෙනෙන පෞරුෂයක් වුණත් තර්කයෙන් කොහොමද ටිකින් ටික ගොඩනගන්න පුළුවන් කියලා. අන්තිමේදී මනෝවෛද්‍යවරයාගේ නිගමනය වුණේ මේකයි. බෝම්බකරුගේ ක්‍රියාවන් කියන්නේ එයාගේ මනස ඇතුලේ තිබුණු සැඟවුණු සටනක බාහිර ප්‍රකාශනයක්. එයා හිතුවේ එයා අසාධාරණ ලෝකයක් නිවැරදි කරනවා කියලා. හොඳයි. අපි දැන් එක පුද්ගලයෙක්ගේ මනසේ තිබුණු අභිරහසෙන් මිදිලා ඊට වඩා කොච්චරවත් විශාල, බලවත්, අනපේක්ෂිත, ඒ වගේම අපි හැමෝටම බලපාන බලවේගයක් දිහාට හැරෙමු. දේශගුණක විපර්යාස කියන්නේත් අමුතුම විදිහක මෝහිනී කෙනෙක්. ඒක ටිකෙන් ටික හෙමින් එන නිසා අපිට එකපාරට මේකේ බලපෑම දැනෙන්නේ නැහැ. හැබැයි විනාශ වුණාද පස්සේ තමයි ඒ නොපෙනෙන බලවේගය කොච්චර දරුණුද කියලා අපිට තේරෙන්නේ. මේ බලවේගයේ ප්‍රතිඵල කොච්චර බරපතලද? හිතන්න 2014 අවුරුද්ද විතරක් ස්වභාවික විපත් නිසා දවසකට සාමාන්‍යයෙන් මිනිස්සු 53000කට Tamande ගෙවල් දොරවල් නැති වුණා. මේ ප්‍රස්තාරය දිහා බලනවම තවත් පුදුම හිතෙන දෙයක් පේනවා. සුබාදහමේ මේ නොපෙනෙන බලවේගය අපිට පැහැදිලිව පේන යුද්ධ සහ ගැටුම් වලටත් වඩා වැඩි පිරිසක් දවස ගානේ අවතැන් කරනවා. ඉතින් හිතා ගන්න මේ නොපෙනෙන බලවේගය කොච්චර ප්‍රබලද කියලා. මේ අවදානම අපිට කොයිතරම් ළඟින් තියෙනවද? ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 20%ක්, ඒ කියන්නේ 5න් එකක්ම දැන් නාය එයම් අවදානමට ලක් වෙලා තියෙන කලාප විදිහට හඳුනාගෙන තියනවා. දැන් අපි බාහිර ලෝකයේ බලවේග වලින් පොඩ්ඩක් ඇතුළට හැරමු. ඒ කියන්නේ සමාජයක් හැඩගස්වන ඇදහිලි සහ අර්ථකථනවල තියෙන නොපෙනෙන ගැඹුරු ගැන කතා කරමු. උස්තාද් මන්සූර්ට අනුව කුරානයේ වගේ ශුද්ධ ග්‍රන්ථවලටත් තමන්ගේම මෝහිනී කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ වචනවල මතුපිට තේරුම විතරක් ගත්තොත් ඒකේ තියෙන ගැඹුරු සැඟවුණු සන්දර්භය මගහැරෙන්න පුළුවන්. ඒක භයානක වැරදි වැටහීම් වලට මඟ පාදන්නත් පුළුවන්. සැබෑ ඇදහිල්ල කියන්නේ බලහත්කාරය නැති කරන දෙයක් නෙවෙයි. අවබෝධයෙන් ඇතිවෙන දෙයක් කියන මූලික පණිවිඩය පැහැදිලි කරන්න මේ ප්‍රබල උපුටා දැක්වීම හොඳම උදාහරණයක්. ඉතින් මේ නොපෙනෙන සන්දර්භය තීරුම් ගැනීම සමාජයක් විදියට එකට ඉන්න ගැටුම් වළක්වා ගන්න කොච්චරනම් වැදගත්ද කියන එක මේකෙන් නැවතවතාවක් පැහැදිලි වෙනවා. හරි. දැන් අපි මේ ගමනේ අවසානයට යමින් මේ හැම නොපෙනෙන දෙයක්ම තේරුම් ගන්න අපි කතන්දර කියන විදිහ ගැන කතා කරලා මේක සම්පූර්ණ කරමු. එතකොට මනස ඇතුලේ සුබාදහමේ එහෙම නැත්නම් ඇදහිල්ල ඇතුලේ සැඟවිලා තියෙන මේ නොපෙනෙන බලවේගය අපි අල්ලගන්නේ කොහොමද? උත්තරේ සරලයි. අපි කතන්දර කියනවා. අපේ නූතන මෙවලම් තමයි කලාද සහ සාහිත්‍යය.
මේකට හොඳම සාක්ෂියක් තමයි නූතන ලේඛකයොත් අදටත් මේ මෝහිනී කියන රූපකය පාවිච්චි කරනවා. ඔවුනේ චරිතය යොදාගන්නේ අද ලෝකයේ තියෙන අභිරහස් ගවේෂණය කරන්න. ඉතින් අපි මේ විග්‍රහය පුරාවටම දැක්කා අපේ නූතන මෝහිනී එක රූපයකින් එන්නේ නෑ කියලා. ඒක සමහර විට බිඳුණු මනසක් වෙන්න පුළුවන්, වෙනස් වෙන දේශගුණයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වචන අතරේ සැඟවුණු නොකියු කතාවක් වෙන්නත් පුළුවන්. අපි චිත්‍රපටවල මිනිස් මනස ඇතුලේ සෝබාදහමේ මෝහිනීව සෙව්වා. දැන් අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. ඊළඟට මෝහිනීව දකින්න ලගින්ද කොහෙන්ද? අපි වටා තියෙන තවත් නොපෙනෙන බලවේග මොනවද? පොඩක් හිතලා බලන්න.